Hello everyone, my name is Vimal Vasantha. දෙයක් කරන්න අමාරුයි කියලා කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? දෙයක් කරන්න අමාරුයි කියලා කියන්න අපිට භාවිතා කරන්න පුළුවන් ඉංග්‍රීසි පැටර්න් එක තමයි it is hard to. එහෙම නැත්නම් it is difficult to. මම උදාහරණයක් දෙන්න. drive කරන්න අමාරුයි. කොහොමද drive කරන්න අමාරුයි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ? It is hard to drive. do වලට එහා පැත්තේ verb එක. verb එකට ing එකතු කරන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි. කොහොමද ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? It is hard to speak English. It is hard to speak English. ඔයත් එක්ක කතා කරන්න අමාරුයි. දැන් අපි වදෙන් වගේ කියනවා කෙනෙක් අපි කියන දේ තේරුම් ගන්න නැති වුණාට පස්සේ ඔයත් එක්ක කතා කරන්න අමාරුයි. කොහොමද අපි එහෙම කියන්නේ ඉංග්‍රීසි වලින්? It is hard to talk with you. It is hard to talk with you. මෙතන වැඩ කරන්න අමාරුයි. වැඩ වැඩි වුණාට පස්සේ අපිට එපා වුණාට පස්සේ බෝරින් වුණාට පස්සේ අපි කියනවා මෙතන වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? It is hard to work here. It is hard to work here. Very simple. Put the comments down. Thanks for watching. See you in the next video. Bye bye.